Welcome to the Mind Carnival. සිත් සැනකෙලියට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එක කුඩා දීනයක් ඉන්නවා. මේ දීනේ ජීවත් වෙන්නේ තට්ටු නිවාසෙක ඇපාර්ට්මන්ට් එකක. ඉතින් හැමදාම ඉස්කෝලේ යද්දී මවත් එක්ක ඒ ලිෆ්ට් එකේ සෝපානේ පල්ලෙහාට එනකොට ඒ මුණ ගැහෙන හැමෝටම මේ දුව hina වෙලා ආචාරය කරනවා. ඉතින් ගොඩක් පිරිස මේ ජීවත් වෙන මේ දුව දන්නවා. ඉතින් මේ දුවගේ ලොකු සිහිනයක් තියෙනවා. ලොකු ආසාවක් තියෙනවා. නගරයේ තියෙන විශේෂිත පාසලකට යන්න. නගරේ පාසලකට යන්න. ඉතින් මේ දෙමව්පියෝ ඒ නගරේ පාසලට දුව අරගෙන ගිහිල්ලා දුව ඇතුළත් කරන්න බලනකොට විශාල මුදලක් වැය වෙනවා මේ පාසල් ඇතුළු වීම. ඉතින් දෙමව්පියන්ට තරම් මුදල් නැහැ. ඒ නිසා වුණ ආපසු හැරලා යනවා. නමුත් දවසක් මේ ගුරුවරියක් කියනවා ඔබ ගිහිල්ලා ඒ පාසලේ විදුහල්පතිනිය මුණ ගැසෙන්න. මුණ ගැසිලා කියන්න මේ දුව ඉතාම ආසයි මේ පාසලට යන්න. ඒක නිසා කොහොම හරි පාසලට ඇතුළත් කරගන්න. ඉතින් මේ දුවයි මවයි පියයි තුන් දෙනාම යනවා දිනක් මේ පාසලේ විදුහල්පතිනිය මුණ ගැසෙන්න. මේ විදුහල්පතිනිය මුණ ගැසෙන්න යනකොටම ඇතුළට යනකොටම විදුහල්පතිනිය දුව අඳුරා ගන්නවා. මේ විදුහල්පතිනිය ජීවත් වෙන්නේ මේ දුව ජීවත් වෙන තට්ටු නිවාසෙම තමයි. ඉතින් මේ දරුවා හැමදාම hina වෙලා ආචාර කරන නිසා මේ විදුහල්පතිනියටත් නොදැනම හැමදාම ආචාර කරනවා. ඉතින් මේ දරුවගේ තිබ්බ මේ ආචාරශීලීකමට මේ අවංකව hina වෙන ගතියට විදුහල්පතිනිය පැහැදිලා ඇයට දෙනවා ශිෂ්‍යත්වයක්. අපි දොරක් ගත්තොත් මේ දොර විශාලයි දොරේ අගුලට වඩා. දොරේ අගුල විශාලයි දොරේ යතුරට වඩා. හැබැයි මේ ඉතා කුඩාම යතුරෙන් තමයි මුළු නිවසකටම ඇතුල් වෙන්න පුළුවන් දොරක් විවෘත කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ඉතා කුඩා ක්‍රියාවලින් ඉතා විශාල ප්‍රතිඵල ලැබෙනවා. ඒ කුඩා ක්‍රියාවල තියෙන අරමුණ හොඳ නම්. ඒක තමයි අපි නිතරම කියන්නේ. ඔබ කරන හැම කුඩා වැඩක් ඔබේ දැනුමට, ඔබේ රාමුවට, ඔබේ පරිසරයට අනුකූලව හිතට එකඟව අවංකව සිදු කරනවා. එහි ලැබෙන ප්‍රතිඵල ඉතාම ආශ්චර්යමත් විශාල ප්‍රතිඵල බවට පත් වෙනවා.